ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන විදිය කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ෆස්ට් තින් ඔයාලට තියෙන්න ඕනේ යුනිවර්සිටි එකක්. ඊට පස්සේ යුනිවර්සිටි එකකින් ඔෆර් ලෙටර් එකක්. ඔයාලට අවශ්‍ය නම් self study කරලා යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. කෝස් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ දාන ලින්ක් එකෙන්. එහෙම නැත්නම් ඔයා රෙජිස්ටර්ඩ් এডুকেෂන් ඒජන්ට් කෙනෙක් ආවට ගිහිල්ලා ඔයාගේ ප්‍රීවියස් ස්ටඩීස් වලට ගැලපෙනම කෝස් එක ගැලපෙනම යුනිවර්සිටි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. යුනිවර්සිටි එකට ඊට පස්සේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන අවස්ථාවේ ඔයාලට තියෙන්න ඕනේ මිනිමම් ඇකඩමික් රික්වයර්මන්ට් එකක්, ඉංග්ලිෂ් රික්වයර්මන්ට් එකක්, ඊට පස්සේ ඒජ් රික්වයර්මන්ට් එකක්, ඊට පස්සේ ස්ටඩි ගැප්ස් තියෙන්න බෑ ඒ අදාළ කෝස් එකට අනුව. ඊට පස්සේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරාට පස්සේ ඔයාලට යුනිවර්සිටි එකෙන් බොහෝ වෙලාවට කන්ඩිෂනල් ඔෆර් ලෙටර් එකක් හම්බ වෙනවා. කන්ඩිෂන්ස් විදියට ඔයාලට එන්නේ ඔෆර් ලෙටර් එකේ genuine student statement එකක් ලියන්න කියලා. ඉතින් genuine student statement එකේ ඔයාලට ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 4 ඔයා හැම ප්‍රශ්නෙම වචන 150 ගානේ ලියන්න ඕනේ. ඔයාගේ genuineness එක ඔප්පු කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා ඔයාලට financial capacity එක පෙන්වන්න පුළුවන්ද කියලා. කියන්නේ ඔයාලට student visa එකක් apply කරන්න financial capacity එකක් තියෙන එක පෙන්වන්න ඕනේ යුනිවර්සිටි එකටත්. ඔය දෙක පෙන්වුවාට පස්සේ ඔයාලට unconditional offer letter එකක් හම්බ වෙනවා. unconditional offer letter එක ඔයාලට accept කරන්න පුළුවන්. අදාළ payment එක කරන්න පුළුවන්. ඉතින් payment එක කරන වෙලාවේ ඒගොල්ලෝ ඉල්ලනවා insurance එකක්. insurance එක අවශ්‍ය නම් ඔයාලට යුනිවර්සිටි එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට education agent ගෙන් ගන්න පුළුවන්. ඉතින් ඉන්ෂුරන්ස් එක අරගෙන යුනිවර්සිටි එකේ payment එක කරලා යුනිවර්සිටි එකේ offer එක accept කරලා ඔයාලට පුළුවන් යුනිවර්සිටි එකට යවන්න. ඒවට පස්සේ ඒගොල්ලෝ එවනවා confirmation of enrollment කියලා එකක්. confirmation of enrollment කියන්නේ COE කියන එකට. ඉතින් ඕක ගත්තට පස්සේ ඔයාලට ඕක යූස් කරලා තමයි ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරන වෙලාවේ ඔය හැම ඩොකියුමන්ට් එකක්ම නැවත සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය අනිත් ඇඩිෂනල් ඩොකියුමන්ට්ස් මොනවා හරි තියෙනවා නම් ඒවත් ඔයාලට ස්ටුඩන්ට් වීසා එකට සබ්මිට් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔයා ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකක් සිම්ප්ලි ඇප්ලයි කරන්නේ.